සිංහලෙන් කියනවා ලාදෘ රෝගය කියලා. එමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා ලෙප්‍රසි කියලා. ඉතින් මෙන්න මේ රෝගය සම්බන්ධයෙන් තමයි අපි අද දින විශේෂයෙන් කතා බහ කරන්න. මේ රෝගය සඳහාත් හේතු වෙන්නේ බැක්ටීරියාවක්. ඉතින් මේ බැක්ටීරියාව නමින් හඳුන්වනවා අපි මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ කියලා. ඉතින් මේ මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ කියන අයිබෝන් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාම. අපි හාහාපුරා කියලා YouTube channel එකක් පටන් ගන්නවා අද පාලිස් හෙල්ත් ටෝක් කියලා. මේකෙදි අපි කතා කරන්න යන්නේ ප්‍රජාවගේ සෞඛ්‍ය ගැන. ඇත්තටම කියනවා නම් ප්‍රජා සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමෙකුගේ ඇසින් කියන මාතෘකාව තමයි අපි වැඩසටහන් මාලාවේ දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා මාත් එක්ක එකතු වෙනවා මගේ හිත මිත්‍ර සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනිත්ව කටයුතු කරන ශේෂ්ත්‍රයේ ජේෂ්ඨයෙක් විදිහට සලකන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමිල අබේරත්න මහතා. ඉතින් අපි ඔහුවත් ආයිබෝන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අමිල මහත්තයා මොනවද මේ දවස්වල විශේෂ විස්තර? මේ දවස්වල පාලිත මහත්මයා ඔබ අපි හැමෝම දන්න විදිහට මාධ්‍යයේත් නිතර සඳහන් වෙනවා. මේ දිනවල ලංකාව පුරා විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කීපයක ඩෙන්ගු රෝගය සීග්‍රයෙන් හිස ඔසවමින් නැවත ව්‍යාප්ත වෙන තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ඩෙන්ගු රෝගයත් එක්කම චිකුන්ගුන්යා කියන රෝගයත් මේ දිනවල සැලකිය අන්දමින් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉතින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට මේ දිනවල මේ ඩෙන්ගු රෝගය සහ චිකුන්ගුන්යා රෝගය මැඩ පැවැත්වීම සඳහා ඒ නිවාරණ වැඩසටහන් සිදු කරමින් පවතිනවා. ඉතින් අපිත් එම වැඩසටහන් වලට ප්‍රමුඛත්වයක් දීලා වැඩ කටයුතු කරගෙන යනවා. අපි ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩෙන්ගු රෝගය ගැන. මොකද මේ දිනවල ඩෙන්ගු රෝගයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා ගැටලු ගොඩක් පැනනගලා තිනවා. ඒක නිසා ඒ වුණාට ශේෂ්ත්‍රයේ දේශ මෙතුමා මොකද්ද කිව්වේ? ඒක නෙවෙයි පාලිත. අපි කතා කරමු අද වෙන මාතෘකාවක්. ඊට වැඩිය පසුකාලීනව හරි ප්‍රයෝජනයක් වෙයි ඒක නිසා අපි ඒක කතා කරමු කියලා එතුමා මාතෘකාව වෙන පැත්තකට ගෙනිච්චා. ඉතින් අපි පටන් ගන්න යන්නේ මොකෙන්ද කියලා අද එතුමාගෙන්ම අහමු. ඔව් පාලිත අද අපි කතා බහ කර ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සිංහලෙන් කියනවා ලාදෘ රෝගය කියලා. එමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා ලෙප්‍රසි කියලා. ඉතින් මෙන්න මේ රෝගය සම්බන්ධයෙන් තමයි අපි අද දින විශේෂයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා හිතුවේ නෑ නේද මේ වගේ මාතෘකාවක් කතා කළයි කියලා? මේ ලෙඩ ඉවරයි කියලානේ අපි හිතාගෙන ඉන්නේ. ඒ වුණාට අපි ඉස්සරහට කතා කරගෙන යමු මොකද්ද මේකේ ඇත්තටම පුරාවෘත්තාන්තය කියලා. එහෙනම් අමිල මහත්තයා අපි රෝග ඉතිහාසයේ ඉඳලම අපි පොඩි හැඳින්වීමක් එක්ක මේක කතාව කරගෙන යමු. ඔව් ඊට කලින් මම පුංචි දෙයක් එකතු කරන්නම් පාලිත මහත්මයා. මේ රෝගය සම්බන්ධයෙන් කතා කරන්න ඇයි මං අද විශේෂයෙන්ම හිතුවේ කියන කාරණේ. මං හිතන්නේ පාලිත මහත්මයා අපි ලාදෘ රෝගය කිව්වහම පුංචි තිගැස්මක් ඇති වෙනවා මේ රෝගය ගැන කතා කරද්දී. බොහොම අවුරුදු දැන් දශක දෙක තුනකට කලින් මේ රෝගය ගැන නාට්‍ය චිත්‍රපටි පවා නිෂ්පාදනය වුණා. ඒ කාලේ ඔය ඇල්ල ළඟ බලවූ වගේ නාට්‍ය හරහා මිනිස්සු අතර තිබ්බ රෝගයක් මේක. කතා බහකට ලක් වෙච්ච රෝගයක්. හැබැයි මේ රෝගය සෑහෙන කාලයක් පාලනය වෙලා තිබ්බා මේ දක්වාම. නමුත් මෑතක ඉඳලා මේ රෝගය සම්බන්ධයෙන් නැවත අපි කතා බහ කරනවා. ඒකට හේතුව තමයි නැවත සැලකිය යුතු අන්දමින් ලාදෘ රෝගීන් ප්‍රජාව අතරින් වාර්තා වෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් ප්‍රජාවගේ දැනුම අවබෝධය දියුණු කරලා මේ රෝගය සඳහා මර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කරේ නැත්නම් අර ඩෙන්ගු රෝගය වගේම මේ රෝගයත් බරපතල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම විශේෂයෙන්ම
ඔබතුමාට යෝජනා කරේ අපි අද දවසේ ඩෙන්ගු රෝගය පොඩ්ඩක් පස්සට තියලා ලාදු රෝගය ගැන කතා කරමු කියලා. ඊට පස්සේ ඔබතුමා අහුව ප්‍රශ්නේ ඉතිහාසය. ඔව් රෝග ඉතිහාසය මේක මේ අද ඊයේ ආපු රෝගයක් නෙවෙයි පාලිත. ඇත්තටම කියනවා නම් ක්‍රිස්තුපූර්ව 6 වන සියවසටත් වඩා එපිටට ගියපු රෝගයක්. මේ රෝගය සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි නැතත් විශේෂයෙන්ම ඉන්දියාවේ ආයුර්වේද ග්‍රන්ථවල මේ රෝගය සඳහා වූ ප්‍රතිකාර පිළිබඳ සඳහන් වෙනවා කියන කාරණය කියවෙනවා. ඉතින් මට කියන්න ඕනකම තිබුණේ මේ රෝගය බොහොම ඉපැරණි රෝගයක්. මේ රෝගය මූලාරම්භයේ ලෙස සැලකන ඉන්දියාව පසු කාලීනව ඉන්දියාවෙන් සිදු වූ සංක්‍රමණ වෙළඳාම් කටයුතු ආදී හරහා පසු කාලීනව මුළු ලෝකෙටම මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. ලංකාවටත් ඒ විදිහට පැමිණියා. එතකොට අපි මේකේ බෝවීම කොහොමද සිද්ධ වෙන්නේ මහත්තයා? හොඳ ප්‍රශ්නයක් පාලිත ඇහුවේ මගෙන්. මම හිතන්නේ අපි දන්නවා බෝවන රෝග සඳහා ප්‍රධාන වශයෙන්ම මූලික වෙන්නේ අපිට මේ හැට පේන්නේ නැති පුංචි ශුද්‍ර ජීවීන්. ඉතින් විශේෂයෙන්ම රෝග බෝ කරන ශුද්‍ර ජීවීන් වර්ග 3ක් අපි අඳුරගෙන තියෙනවා. අපි කවුරුත් දන්නවා වෛරස, දිලීර සහ බැක්ටීරියා. ඉතින් මේ රෝගය සඳහාත් හේතු වෙන්නේ බැක්ටීරියාවක්. ඉතින් මේ බැක්ටීරියාව නමින් හඳුන්වනවා අපි මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ කියලා. ඉතින් මේ මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ කියන බැක්ටීරියාව තමයි මේ රෝගය සඳහා රෝගකාරකයේ විදිහට අඳුරගෙන තියෙන්නේ. ඉතින් මේ රෝගය බෝ වෙන්නේ මේ රෝගය තියෙන පුද්ගලයෙකු කහින විට, කිවිසුම් මරණ විට ඔහුගේ හෝ ඇයගේ කේටය හරහා පරිසරයට එකතු වෙන මේ බැක්ටීරියාව නිරෝගී කෙනෙක් ආග්‍රහණය කළොත් ඔහුට මෙම බැක්ටීරියාව ඔහුගේ ශරීරගත වෙනවා. හැබැයි ශරීරගත වුණා කියලා අනිවාර්යයෙන්ම ඔහුට රෝගය වැළඳෙනවා කියලා එක්කුත් නෑ. ඔහුගේ හෝ ඇයගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තියත් එක්ක මේ රෝගය වැළඳීමේ හැකියාව තියෙනවා. මේ රෝගයේ ඊටාම වැදගත්ම කාරණයක් තමයි රෝගය සම්බන්ධයෙන් තියෙන මේ රෝග විස බීජ අපේ ඇඟට ඇතුළු වෙලා දවසකින් දෙකකින් රෝග ලක්ෂණ එන්නේ නැහැ. අපි කියනවා යම්කිසි රෝගකාරකයක් අපි ශරීරයට ඇතුළත් වෙලා රෝග ලක්ෂණ ඇති වෙන්න යන කාලය අපි හඳුන්වනවා බීජවසන සමය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්කියුබේෂන් පීරියඩ් එක කියලා. දැන් සමහර රෝග තියෙනවා දවසෙන් දෙකෙන් අපිට රෝග ලක්ෂණ මතුවෙනවා. හැබැයි මේ ලාදු රෝගයේ තියෙන විශේෂත්වය තමයි මේ රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වෙලා සමහරට අවුරුදු 3ක් අවුරුදු 5ක් එමත් නැත්නම් ඊටත් වැඩි කාලයක් ගත වෙලා වුණත් අපිට රෝග ලක්ෂණ දැක ගන්න පුළුවන්. ඉතින් ඒක ඒ අදාළ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය මත තමයි තීරණය වෙන්නේ. ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අඩාල වෙච්ච අවස්ථාවක මේ රෝගය ඉස්මතු වෙලා රෝග ලක්ෂණ පිටතට පෙන්눔 කරන්න පුළුවන්. අපිට ඉස්සර නම් ඔය වගේ රෝගියෝ දකින්න හම්බ වෙනවා. ඇත්තටම මං හිතන්නේ දැන් නම් සමාජයේ දකින්න බොහොම අඩුයි මේ වගේ රෝගීන්. ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණ විදිහට මම දැකලා තියෙනවා. ඔය අත්වල අර මේ පොඩි පැල්ලම් ඇවිල්ලා ඒ වගේ දේවල් අපි අමින මහත්තයාගෙන් අහලා බලමු. මේ මොනවද රෝග ලක්ෂණ කොයි විදිහටද ඒවා පෙන්눔 කරන්න කියලා. ඔව්. ලාදුරු රෝගය කියවපුවාම අපිට මතක් වෙන්නේ ලප කැලල්. එතකොට පාලිත මේ රෝගයේත් මූලික වශයෙන්ම රෝග ලක්ෂණ විදිහට අපි ප්‍රජාව අඳුරන්නේ මේ ලප කැලල්. අසංවේදී ලප කැලල්. දැනීමක් නැති එහෙමත් නැත්නම් දැනීම අඩු ලප කැලල්. ඉතින් එහෙම ලප කැලල් ඇති වුණොත් තමයි මේ ලාදු රෝගියෙක් කියලා අපි සැක කරලා අවශ්‍ය රෝග හඳුනා ගැනීම වෙත සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් යොමු කරන්නේ. නමුත් ලප කැලල් විතරක්ම නෙවෙයි අපේ කන්වල වෙන්න පුළුවන් වෙනත් තැන්වල එන ගැටිති. ලප කැලලට අමතරව ගැටිති. ඊට පස්සේ මේ ලාදු රෝගය බලපාන්නේ අපේ ස්නායු පද්ධතියට. ඒතර ස්නායු පද්ධතියට බලපෑම නිසා සමහරට රෝග ලක්ෂණ විදිහට එන්නේ අතපය හිරිවැටීමක් වෙන්න පුළුවන්. ඊට අමතරව අත්පා පණ නැතිවීමක් වුණත් වෙන්න පුළුවන් විශේෂයෙන්ම අත්.
ඉතින් ලප කැලල් කියලා විතරක් අපි හිතන් හිටියට හරියන්නේ නැහැ. රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. ඉතින් ඔබට ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඔහු ඊට පස්සේ ඔහු ඇය දිස්ත්‍රික්කයේ තියෙන චර්ම රෝග සායනයට යොමු කරන්න අවශ්‍ය වෙනවා ඒ රෝගියා. ඒතකොට චර්ම රෝග සායනයේදී තමයි හඳුනගන්නේ මේ රෝගියාට නිශ්චිත වශයෙන්ම තියෙන්නේ ලාදුරු රෝගයද කියන කාරණේ. දැට්ටමත් මේ ස්පිරිතාලවල ප්‍රතිකාර කරගෙන යනවා මං හිතන්නේ තාම මේක පාලනය ඉවර වෙලා නැහැ අපි කතා කළේ ඒකනේ. ඒක තමයි. ඒක තමයි. දැන් මේ රෝගියෝ මතුවෙනවා. ඔබ හරි. දැනටත් රෝගීන් දැන් තමයි මේ මං කිව්වේ අර යටපත් වෙලා තිබ්බ රෝගීන් වාර්තා වීම හොඳටම අඩු වෙලා තිබ්බා. නමුත් දැන් රෝගය සැලකිය යුතු අන්දමින් රෝගීන් වාර්තා වෙනවා. ඉතින් අපි ප්‍රතිකාර ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මොනවද අපි මේ ප්‍රතිකාර කොහොමද ගන්න? හොස්පිටල් වලින් විතරද ගන්න පුළුවන් නැත්නම් වෙන ක්‍රම තියෙනවද? ඒකට බාහිර විදිහට අපිට වෛද්‍යවරු අපි දන්නවා ඉතින් channel කරලා යනවා. ඒ වගේ ක්‍රමවේද තියෙනවද? අපි පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට කියමු ඒ ගැන. ඔව් මම හිතන්නේ ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැනට ලාදු රෝගය සඳහා ප්‍රතිකාර කරන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රජයේ රෝහල් වල තමයි විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින ප්‍රධාන රෝහල් වල චර්ම රෝග සායන වලින් තමයි මේ රෝගීන් සඳහා ප්‍රතිකාරකම් කරන්නේ. ප්‍රතිකාර ගැන කියනකොට පාලිත මං කිව්වා රෝග ලක්ෂණ විදිහට අසංවේදී ලප කැලල් තමයි මේකේ අපිට දකින්න හම්බෙන්නේ මුලින්ම ප්‍රධාන වශයෙන්. එතකොට මේ ලප කැලල් සංඛ්‍යාව අනුව අපි බෙදා වෙන් කර ගන්නවා මේ රෝගය ආකාර දෙකක්. ඒ කියන්නේ අපි ඒ ගැන සරලව සඳහන් කරොත් ලප කැලල් 1 සිට 5 දක්වා යම් කිසි රෝගියෙකුගේ තියෙනවා නම් අපි කියනවා එම රෝගී තත්ත්වයට පෝසිබැසිරෙඩි ලෙප්‍රසි කියලා. ලප කැරල් 5ට වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් අපි ඒක මල්ටිබැසිරෙඩි තත්ත්වයක් කියලා හඳුන්වනවා. මේකේ වැදගත්කම තමයි ලප කැරල් 5 දක්වා තියෙන එහෙම නැත්නම් පෝසිබැසිරෙඩි රෝගීන්ගෙන් තව කෙනෙකුට රෝගය ව්‍යාප්ත වෙන්නේ නැහැ. තව කෙනෙකුට මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මේක බෝ වෙන රෝගයක්නේ. නමුත් මල්ටිබැසිරෙඩි එහෙම නැත්නම් ලප කැරල් 5ට වැඩි නම් යම්කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ එයාගෙන් තව කෙනෙකුට රෝගය බෝ වෙනවා. ඉතින් මේ ලප කැරල් සංඛ්‍යාව අනුව තමයි ඔබ අර කියපු අහපු ප්‍රශ්නෙට උත්තරය දෙන්න වෙන්නේ. ඔවුන්ගේ ප්‍රතිකාර තීරණය වෙන්නේ. එතකොට අදාළ චර්ම රෝග සායනයේ වෛද්‍යවරුන් මේක හරියටම නිශ්චය කරගෙන ලප කැරල් 5ට අඩු නම් ඔවුන්ට ලබා දෙනවා මාස 6ක් සඳහා බහු ඖෂධ ප්‍රතිකාරකමේ පටන් ගන්නවා. ඊට අමතරව ලප කැරල් 5ට වැඩි නම් මාස 12ක් එමත් නැත්නම් අවුරුද්දක් සඳහා බහු ඖෂධ ප්‍රතිකාරකමේ පටන් ගන්නවා. එතකොට ඒ රෝගීන් දිනපතා ප්‍රතිකාර ගන්න ඕනේ. මාස 6ක් හෝ අවුරුද්දක් ප්‍රතිකාර ගැනීමෙන් පස්සේ මේ රෝගය නිට්ටාවටම සුව වෙනවා. ඉතින් වැදගත්ම කාරණේ තමයි පාලිත අපි මේ රෝගය ඇඟේ තියාගෙන ප්‍රතිකාර ගන්න නැතුව කාලයක් හිටියොත් අර ඔබ කියපු ප්‍රශ්නේ එනවා. ලාදුරු කිව්වහම ටක් ගාලා මතක් වෙනවා ඇඟිලි හැලෙනවා, ඇඟිලි විකෘති වෙනවා මේ වගේ තත්ත්වයක්. ඇඟිලි හැලෙන්නේ නැහැ. හැබැයි මේ ස්නායු පද්ධතියට බලපෑම නිසා ශරීරයේ නොයෙකුත් ඉන්ද්‍රියන් වල විකෘති වීම ඇති වෙනවා. ඉතින් ප්‍රතිකාර නොගෙන කාලයක් හිටියාම මේ විකෘති වීම ඇති වුණාට පස්සේ ආයෙත් නිවැරදි කරන්න බෑ. මුල් අවස්ථාවේ රෝගය අඳුරගෙන අපි මේකට ප්‍රතිකාර කළොත් මාස 6ක් එමත් නැත්නම් අවුරුද්දක් ප්‍රතිකාර ගැනීමෙන් පස්සේ අපිට බොහොම පහසුවෙන් මේ රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒකයි අපි ප්‍රජාවට දෙන්න ඕන පණිවිඩේ. ඔබ යම්කිසි ලාදුරු රෝගියෙක් කියලා සැක සංකා ඔබට ඇති වුණොත් අපි දැන් මේ කියලා දීපු කාරණුත් එක්ක ඔබට පුළුවන් අපේ ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා හරහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමු වෙලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හරහා
රෝග පරීක්ෂාවක් කරගෙන එතකොට මහජන සේවක පරීක්ෂකවරයාත් රෝග පරීක්ෂාවක් කරනවා මූලික පරීක්ෂාවක්. ඉන් අනතුරුව වෛද්‍යවරයා සෞඛ්‍ය නිලධාරිවරයා ඔහුව හෝ ඇයව යොමු කරනවා ප්‍රදේශීය දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන චර්ම රෝග සායනයට. ඉතින් චර්ම රෝග සායනයේදී එතන වෛද්‍යවරුත් ඔබව පරීක්ෂා කරලා ඔබට නිට්ටාවටම සුවීම සඳහා ප්‍රතිකාර ඒ ඖෂධ ලබා දෙනවා. ඉතින් අපි 100%ක්ම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට රහස්‍යභාවය ආරක්ෂා වෙන විදිහට ඔබට මේ ප්‍රතිකාර ක්‍රමය කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට ඕනෑම දිස්ත්‍රික්කයකින් ප්‍රතිකාර ගන්නත් පුළුවන්. දැන් මම මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කියලා හිතමුකෝ. හැබැයි මම මහනුවර දිස්ත්‍රික්කයේ චර්ම රෝග සායනයට මේ ආයුතු නැහැ. මට අවශ්‍ය නම් කොළඹ දිස්ත්‍රික්කයේ චර්ම රෝග සායනයට යොමු වෙලා වුණත් ප්‍රතිකාර ගන්න පුළුවන්. ඔන්න ඉතින් ප්‍රජාවට මේ වගේ ලොකු දැනුවක් එකතු කරේ අපේ ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමිල අබේරත්න මහතා. මං හිතන්නේ ඕගොල්ලෝ හිතුවේ නැති තරම් දේවල් ගොඩක් අමිල මහත්තයා ඔයාලට කියලා දුන්නා. අපි කොහොමද මේක විනිශ්චය කරගන්නේ, ඊට පස්සේ බෙහෙත් ගන්නේ කොහොමද, ඊට පස්සේ මොන මොන තැන්වලටද යොමු වී යුත්තේ, තව පෞද්ගලිකත්වය ආරක්ෂා කරලා මේ දේවල් කරලා දෙනවා කියලාත් එතුමා කිව්වා. ඉතින් අපි තව එක දෙයක් අහනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගෙන් මේ අවස්ථාවේ. මේකෙන් අපි කොහොමද ගැලවෙන්නේ, අපි කොහොමද පොඩ්ඩක් බේරිලා ඉන්නේ? අපි දැන් බැලුවොත් පහුගිය කාලේ ආපු අසංගතවලට මුඛ ආවරණ පැළඳගෙන හිටියා. ඒ වගේ දේවල් වලින් මිනිස්සු ආරක්ෂා වෙන්න තමයි කටයුතු කරගෙන ගියේ. ඉතින් මේ වගේ රෝගයක් ගැන ගොඩක් කට්ටිය දැනුවත් වීමක් නැහැනේ. අපි මේ වැඩසටහනින් සෑහෙන දැනුවත් කිරීමක් කරා. ඉතින් අපි අහමු පොඩ්ඩක් මේකෙන් පරිස්සම් වෙලා ඉන්න නම් ඔයාලා කොහොමද වෙන්නේ අමිල මහත්තයා? ඔව්, නැවතත් ඔබ හොඳ ප්‍රශ්නයක් මගෙන් විමසිය පාලිත. මම හිතන්නේ මේ මම ඉස්සෙල්ලා කිව්වා මේ වාතය හරහා තමයි මේ රෝග විස බීජය තව කෙනෙකුගේ ඇඟට යන්නේ ශ්වසන පද්ධතිය හරහා. හැබැයි අපි මේ රෝගය තියෙන කෙනෙක්ගේ ළඟ අපි හිතමුකෝ බස් එකේ අපි සීට් එකේ හැපැත්තේ වාඩි වෙලා යනවා කියලා. එහෙම ගියා කියලා ඒ පුද්ගලයාට කැසෙන් බිරිස්සාව හැදෙනවා වගේ ලාදුරු රෝගය හැදෙන්නේ නැහැ. අපි කියනවා ලාදුරු රෝගියෙක් සමග බොහොම කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන යන කෙනෙකුට තමයි මේ රෝගය හැදෙන්නේ. දැන් කොවිඩ් රෝගය ගත්තොත් අපි පහුගිය කාලේ අත්දැකීම් තියෙනවා. සමහර විනාඩි කිහිපයක් රෝගියෙක් එක්ක කතා කර හිටියොත් මෙන්න පහෝදාට රෝග ලක්ෂණ මතුවෙනවා. හැබැයි ලාදුරු රෝගෙදි එහෙම නැහැ. ලාදුරු රෝගය හැදෙන්නේ ලාදුරු රෝග විස බීජයේ ශරීරයේ තියෙන කෙනෙක් සමග බොහොම ළඟ සම්බන්ධයක් ටිකක් සැලකිය යුතු කාලයක් පවත්වාගෙන ගියොත්. ඉතින් ඒක නිසා මේ රෝගය සඳහා මේක ශ්වසන මාර්ගය හරහා බෝ වෙන රෝගයක් නිසා අපි රෝගීන්ට විශේෂයෙන් සඳහන් කරනවා ප්‍රතිකාර ගන්න කාල සීමාවේ කෙටි කාලයකට මුඛාවරණයක් පළඳින්න කියලා. ඒතර තව එක කාරණයක් කියන්නම් පාලිත. යම්කිසි ලාදුරු රෝගියෙක් තමන්ගේ ප්‍රතිකාර ආරම්භ කරලා පැය 72ක් හරි විදිහට බෙහෙත් බිව්වොත් තව කෙනෙකුට බෝ කරන්න නැති තත්ත්වයටපත් වෙනවා. කියන්නේ පැය 72ක් බහු ඖෂධ ප්‍රතිකාර ක්‍රමයේ යටතේ ප්‍රතිකාර ගත්තොත් සමාජයට ලොකු දෙයක් ලැබෙනවා. සමාජයට ඔහුගෙන් ප්‍රජාවට මේ රෝගය බෝ වෙන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රතිකාර නොගෙන ඉන්න තාක්කල් ඔහු සමාජයේ පුරවැසියන්ට මේ රෝගය බෝ කරනවා. ඉතින් මේ රෝගය වගේම බොහෝ ශ්වසන රෝග වළක්ව ගන්න පුළුවන් අපිට අර ඔබ කිව්වා වගේ මුඛාවරණයක් පැළඳීම තුලින්. ඉතින් මේ තරම් දැනුම් සම්භාරයක් හරියට පුස්තකාලයකට ගිහිල්ලා ලොකු පොතක් බැලුවා වගේ මට නම් ගොඩාක් දේවල් වලින් ඔළුව පිරුණා. ඉතින් ගොඩාක් දේවල් අපි කතා කරා අද වැඩසටහනින් ලාදුරු රෝගය ගැන. ඉතින් මින් ඉදිරියටත් අපි මෙවැනිම වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
අමිල මහත්තයත් එක්ක අපි දිගටම කරන්න ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් විශේෂයෙන් සෞඛ්‍ය පැත්තේ. ඉතින් අදට අපි මේ වැඩසටහන ඉවර කළා. ඊළඟ වැඩසටහනකදී නැවත වතාවක් හමු වෙමු. එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, බෙල් නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. එහෙනම් අපි නැවත හමු වෙමු. විශේෂ ස්තුතිය අමිලා බේරත්න මහතාට. මටත් වචනයක් කියන්න අවශ්‍යයි පාලිත මහත්මයා. ඇත්තටම ඔබතුමාගේ YouTube channel හරහා මේ පාලි හෙල්ත් ටෝක් වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සුදුවන්ත වෙනවා. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විදිහට අපගේ තියෙන ප්‍රධානම කාර්යභාරයක් තමයි බෝවන් රෝග පාලනය. ඉතින් බෝවන් රෝග පාලනයේදී අපි ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ප්‍රජාව බලකරණය කියන එක ඉතාම වැදගත් සාධකයක්. ඉතින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මේ නවීන තාක්ෂණය යොදා ගැනීම තමයි දැන් කළ යුතු වන්නේ. මම හිතන්නේ අපි ඉස්සර කරේ පිරිසක් එක් රැස් කරලා උන්ට දේශන පවත්වලා ඔවුන් දැනුවත් කරනවා. එතෙන්දී 40යි 50යි මේ රෝගයක් සම්බන්ධයෙන් අපි කතා කරොත් ඔවුන් දැනුවත් වෙන්නේ. හැබැයි මේ වගේ සමාජ මාධ්‍ය හරහා මම හිතන්නේ මේක 100 ගාණක් 1000 ගාණක් බලන්න පුළුවන්. ඉතින් රෝග නිවාරණය සඳහා ඒ තාම වැදගත්. ඉතින් ඒක නිසා මම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන්ම ලාදු රෝගය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමට අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. එහෙමනම් බොහොම ස්තුතියි. පාලිස් හෙල්ත් ටෝක් තුලින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.